මේ ඉන්නේ වැල්ලම්පිටියේ අශ්‍රාෆ් මහත්තයාට යන වටුව 50යි. අවිස්සාවේල්ලේ කැලුම් මහත්තයාට යන වටුව 100යි. අද අපි මේක තමයි පැක් කරන්න යන්නේ. ඉතින් අශ්‍රාෆ් මහත්තයා නම් මේ තුන්වෙනි වතාවට තමයි මගෙන් සත්තු ගන්නෙ. එයා තුන්වෙනි වතාවටත් මාවට සල්ලි දාලා තියෙනවා මා විශ්වාස කරලා. මම එයාව දැකලත් නැහැ. එයා මාව දැකලත් නැහැ. අපි දෙන්න අතර ගනුදෙනු ලස්සනට වෙලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි මා විශ්වාස කරලා සල්ලි දැම්මට. කැලුම් මහත්තයාගේ නම් පළවෙනි වතාව තමයි මේ වටුව හදන්න යන. ඉතින් දෙන්නගම ව්‍යාපාර සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ දින 21 තෝරපු වටු කිකිලියෝ අපි ගාව ඉන්නේ කොමන් කලර් දෙක විතරයි. මෙන්න මේ කලර් එකයි පිටිපස්සෙන් පේන ක්‍රීම් වගේ කලර් එකයි. මේ දෙකේ තමයි දවස් 20න් 21කින් මේල් ෆීමේල් තෝරන්න පුළුවන්. අපි අනිත් කලර්ස් හදන්නේ නැහැ. මොකද මේල් ෆීමේල් හොයන්න බැරි නිසා. මෙයාලා වතුර බොනවා. දැන් කෑම දෙන්න වෙලා තිනවම. අද රැයට තමයි මේ සෙට් එක යන්නේ. මෙතනින් ගත්තා. මෙහෙම බොක්ස් එකට දැම්මා. මෙතනින් ගත්තා. ගැන්නා බොක්ස් එකට දැම්මා. මෙහෙම ගත්තා. මෙහෙම දැම්මා. මෙහෙම ගත්තා. මෙහෙම දැම්මා. මේ බොක්ස් එකක 25ක් පුළුවන්. එක පැත්තක 13යි අනිත් පැත්තේ 12යි. මෙහෙම ගත්තා. මේ කොම් ෆීමේල්. මෙහෙම දැම්මා. අපිට Google බබාලා 3 දෙනෙකුත් ඇවිල්ලා ඉන්නවා. දැන් සතියක් විතර නෑ. යාලත් බලන්න ආවා. පොලිෂ් කැප් දෙන්නයි බ්‍රාමා එකෙනෙක් ඉන්නවා. සත්තු ටික පැක් කරගත්තා. දැන් ට්‍රේවිල් එක ගෙනගන් ඉන්නේ මෙතනට වෙලා. ෆාම් එකේ ඉඳලා මේන් රෝඩ් එකට ගෙනියනවා සත්තු ටික. ඊට පස්සේ බස් එකට දානවා. ඊට පස්සේ අපි එහෙම ට්‍රේවිල් එකට දාගෙන පාරටලා ඉන්නවා. 12:55ට අගේ තමයි බස් එක එනවා කිව්වා. ඔන්න බස් එක ආවා. බස් එකට දැම්මා. 12:58 වෙද්දී අපි සත්තු ටික දාලා ඉවරයි. ඊට පස්සේ 3:00 වගේ වෙද්දී කස්ටමර්ට හම්බ වෙනවා කියලා කිව්වා.